ගොඩ කාලෙකට පස්සේ හස්බන්ඩ්ටයි මටයි නිවාඩුවක් හම්බුණා. ඉතින් අපි දෙන්න හිතුවා ඉතාලියේ තියෙන ලස්සන තැනක් බලන්න යන්න. ඕගොල්ලෝ දැනටමත් දන්නවනේ අද අපි යන්නේ කොහෙටද කියලා. අපි යන්නේ ලෙක්කෝ වලට. අපේ ගෙදර ඉඳන් වාහනයක යනවා නම් ලෙක්කෝ වලට තියෙන්නේ විනාඩි 31ක වගේ දුරක්. අපි දෙන්න මොන පළාතකට ගියත් ඒ පළාතට අයිති ප්‍රධාන බැසිලිකාවට යන්න අමතක කරන්නේ නැහැ. අපිට ලොකේෂන් එක වැරදිලා බැසිලිකාව කියලා ඇවිල්ලා තිබ්බේ වෙනත් පල්ලියක් ගාවට. ඒ පල්ලියත් හරිම ලස්සන තැනක පිහිටි පොඩි පල්ලියක්. එතන ඉඳන් විනාඩි 10ක වගේ දුරකින් ලෙක්කෝ ලේක් එක ගාවම පිහිටි බැසිලිකාව අපි දෙන්නට හොයාගන්න පුළුවන් වුණා. ශාන්ත නිකලස් මුනිතුමාට කැප වූ මේ බැසිලිකා දේවස්ථානය නාවිකයන්ට හා බෝට්ටුකරුවන් වෙනුවෙන් පිහිට වරප්‍රසාද තියෙන දේවස්ථානයක් කියලා සඳහන් වෙනවා. මේ බැසිලිකා දේවස්ථානය ගොඩක් විශාලයි. ලෙක්කෝ කියන මේ බලකොටු ගම්මානය වටා ඇති පැරණි නටබුන් කිහිපයක් මත තමයි මේ දේවස්ථානය ඉදි කරලා තියෙන්නේ. වර්ෂ 1942 දී තමයි මෙම දේවස්ථානය බැසිලිකාවක් බවට පත් කරලා තියෙන්නේ. මේ දේවස්ථානය සාන්ත නිකලස් මුනිතුමාට කැප කරන්න හේතුව අතීතයේ මේ ගම්මානයේ හිටපු දීවරයින්ට බෝට්ටුකරුවන්ට වගේම වෙළඳුන්හට එතුමාගේ වරප්‍රසාද බොහෝ ලැබුණු නිසා බව විශ්වාසයක් පවතිනවා. මේ පල්ලියේ තවත් විශේෂ සංකේතයක් තමයි අඩි 315ක් උස මේ සීනු කුළුණ. මේ ඔයාලට පේන්නේ පැරණි දේවස්ථානයේ තිබුණු නටබුන් කීපයක්. බැසිලිකා දේවස්ථානයේ ඉදිකිරීමට පෙර තිබූ බොහෝ නටබුන් අදටත් හානි නොකර මේ දේවස්ථානයේ නරඹන්න තියෙනවා. ඒ වගේම මේ සිතුවම් අතීතයේ ඉඳලම තියෙන වටිනාකමින් වැඩි අර්ථාන්විත සිතුවම් බවත් සඳහන් වෙනවා. යුප්‍රේසියස් නම් වූ සාන්තුවරයෙක්ගේ ශුද්ධෝ ධාතු තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඇවිදීමට මන්දගාමී වූ දරුවන්ට සහ කන් කැක්කුමෙන් පෙළෙන්නන්ගේ ප්‍රාණ පරිත්‍යාගීවරයා ලෙස මෙතුමාව නම් කරලා තියෙනවා. වරප්‍රසාද ගොඩක් පිරි ඒ ලස්සනම ලස්සන පල්ලියත් බලලා අපි දෙන්න ගියා ලෙක්කෝ සිටි එකේ රවුමක් දාන්න. මම නම් ඉවසිල්ලක් නැතුව හිටියේ ලෙක්කෝ ලේක් එක වටේ ඇවිදින්න. මොකද මම කාර් එකේ යද්දි දැක්කා ලේක් එක ගාව තියෙන ලස්සනම ලස්සන ප්ලේස් එකක්. ඒ ලස්සන තැන බලන්න ටිකක් දුර ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් එතනට යද්දි කළුවර වැටේ කියන බයට තමයි හස්බන්ඩ් ගන්න වීඩියෝ මැද්දට පැනලා මම එයාට ඉක්මනින්ම යන් කියලා කියන්නේ. ඉර බැහැගෙන යන වෙලාවට මෙතනට වෙලා ඉඳගෙන ඉන්න හිතෙනවා. ඒ තරම් හරිම ලස්සනයි. මම ඔය දුවගෙන යන්නේ කළුවර වැටෙන්න කලින් අර ප්ලේස් එකට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් අරගන්න.
එයාව දාලා මම දුවගෙන ගියපු හින්දා එයා තනියම වීඩියෝස් අරගෙන. ශාන්ත නිකලස් මුනිතුමාගේ පිළිමයක් තමයි මේ ලේකක මැද්ද ඉදිකරලා තියෙන්නේ. මම ඔයාලට කියපු ලස්සන ප්ලේස් එක තමයි මේ තියෙන්නේ. ඇස් දෙකෙන් දකින තරම් ලස්සනක් වීඩියෝ එකෙන් ඔයාලට පේනවද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් ලස්සන කඳු දෙකක් මැද්දේ හිම කන්දක් තියෙන ලස්සන view එකක් මෙතන පේන්න තිබ්බා. ඇති වෙනකම් ෆොටෝස් වීඩියෝස් ගොඩාක් අරගෙන කළුවර වැටිගෙන එන හින්දා අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. යද්දි පල්ලිය ළඟ පොඩි ඉවෙන්ට් එකකුත් තිබ්බා. ඉතින් එතන බෑන්ඩ් එකක් ප්ලේ කරා. ඒකත් බලලම අපි දෙන්න යන්න පිටත් වුණා. හදාගෙන ආපු කෑම ටික කන්න අමතක වුණානේ. ඊට පස්සේ මගින් නවත්තලා ඒකත් කාලා තමයි අපි දෙන්න ගෙදර ගියේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. චාෝ.